කරන ඔබට නව රැකියා අවස්ථා ලැබෙන සුබ දවසක් වේවා. SL Jobality YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔය තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම පහළ bell icon එක click කරලා වටිනා රැකියා අවස්ථා පිළිබඳ එසැනින් දැනුවත් වීමේ අවස්ථාව දිනා ගන්න. අද අපි කතා කරන්න යන්නේ මහජන බැංකුවේ කළමනාකරණ අභ්‍යාසලාභී තනතුර සඳහා අයදුම් කරන ආකාරයයි. මුලින්ම අපි ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා බලමු. පළවෙනි සුදුසුකම වෙන්නේ අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වෙන්න. ඊළඟට academic සහ professional qualification ගැන බැලුවොත් එහෙම පළවෙනිම කියන විදිහට අයදුම්කරු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයකින් පහත තියෙන විෂයන් වලට සම්බන්ධ උපාධියක් සම්පූර්ණ කරලා ඉන්නවා. ඒ කියන්නේ economics, statistics, mathematics, accounting, banking, finance, commerce, business administration, management, marketing, human resource, engineering, computer science, ICT, law, international business, valuation, agriculture, physical science, ඒ වගේ මේ සබ්ජෙක්ට් වලට අදාළ උපාධියක් සම්පූර්ණ කරලා ඉන්නවනේ. ඒ වගේම ඒ උපාධියට second class upper division එකක් හරි first class එකක් හරි තියෙනවා. එහෙම නැත්නම් GPA එක 3.5ට වඩා වැඩි වෙනවා. එහෙම නැත්නම් අපිට කියලා තියෙනවා මේ විෂයන් වලට අදාළ ඩිග්‍රී එකක් සමග ඔයාට ෆස්ට් ක්ලාස් එකක් හරි GPA එක 3.5ට වඩා වැඩි වෙන හරි එහෙම නැත්නම් මේ සබ්ජෙක්ට් වලට අදාළ උපාධියක් සමග UGC එක පිළිගත් විශ්වවිද්‍යාලයකින් මාස්ටර්ස් හරි ඊට වඩා උසස් පශ්චාත් උපාධියක් හරි හදාරලා තියෙන්න ඕනි කියලා. එහෙමත් නැත්නම් ඔයාට බැචලර්ස් ඩිග්‍රී එකත් එක්ක මෙන්න මේ CA කියන ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් අන්තිමේට කියලා තියෙනවා ඔයාලගේ බැචලර්ස් ඩිග්‍රී එකත් එක්ක මෙන්න මේ කියලා තියෙන සුදුසුකම් වලින් එකක් සපුරලා තියෙන්න ඕනේ කියලා. ඔයාට මේ සුදුසුකම් තියෙනවා නම් මේ තනතුර සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තවත් අමතර සුදුසුකම් විදිහට දාලා තියෙනවා leadership capability, problem solving skills, effective teamwork, adaptability, high communication, ඒ වගේ තවත් attributes ටිකක් දාලා තියෙනවා වගේ අමතර සුදුසුකම් විදිහට. ඒ වගේම ඔයා මේකට අයදුම් කරන්න නම් වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ, අවුරුදු 28ට වඩා අඩු වෙන්න. ඒ කියන්නේ අයදුම්කරුගේ උපන්දිනේ 2008 3/3ට කලින් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් 1998 3/4ට පස්සේ වෙන්න ඕනේ. ඊළඟට අපිට කියලා තියෙනවා method of selection, ඒ කියන්නේ තේරීම් ක්‍රමයට දාලා තියෙනවා. මේකින් තේරෙන අයදුම්කරුවන් වසර 2ක කොන්ත්‍රාත් පදනමක් මත සම්පූර්ණ පුහුණුවක් ලබනවා කියලා. ඒ පුහුණුව සාර්ථකව අවසන් කරොත් ඇසිස්ටන්ට් මැනේජර් තනතුරට ස්ථීර කිරීම සිදු කිරීම සලකා බලනවා කියලා තියෙනවා. ඒ වගේම මේ තනතුර සඳහා තේරීපත් වීමට ලිඛිතව පවත්වන විභාගේ සමත් වෙලා ඉන්න ඕනේ. ඕපන් යුනිවර්සිටි එකකින් තමයි මේ එක්සෑම් එක පවත්වන්නේ. ඊට පස්සේ බැංකුව විසින් තියෙන ඉන්ටර්විව් එකකිනුත් අයදුම්කරු පාස් වෙන්න ඕනේ. ලිඛිත විභාගය ගැන කියලා තියෙනවා මෙතන papers දෙකක් තියෙනවා කියලා. පළවෙනි paper එක English knowledge එක තමයි ටෙස්ට් කරනවා කියලා තියෙන්නේ. ඒක English medium වලින් තියෙන්නේ. දෙවෙනි paper එක analytical skill නැත්නම් IQ තියෙනවා. ඒ වගේම psychometric test තියෙනවා. මේක සිංහල, ඉංග්‍රීසි, තමිල් කියන medium තුනෙන් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ අයදුම්කරුට කැමති මාධ්‍යයෙන් තමයි මේක ලියන්න පුළුවන්. ඔයාලා කැමති මාධ්‍ය ඇප්ලිකේෂන් එකේදී ඔයාට තෝරගන්න පුළුවන්. එතකොට examination center එක තියෙන්නේ කොළඹ. සුපර්වයිසර් කෙනෙක් යටතේ එක්සෑම් එක පවත්වනවා කියලා තියෙනවා. ඒ වගේම මාසික දීමනාව රුපියල් ලක්ෂයක් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඇප්ලිකේෂන් එකේ ක්ලෝසින් ඩේට් එක වෙන්නේ 2026 3 මාසේ 3 වෙනිදා, කියන්නේ මාර්තු 3 වෙනිදාට කලින්
ඔයාලා මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනේ. ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන් ඔන්ලයින් විතරයි. ඒ වගේම ඔයාලා රුපියල් 2500ක් මේ එක්සෑම් එක වෙනුවෙන් පේ කරන්න ඕනේ. මෙන්න මේ දීලා තියෙන වෙබ්සයිට් එකට ලොග් වෙලා ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඔයගොල්ලෝ කරන්න ඕනේ දීලා තියෙන ලින්ක් එකෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. මම ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. එතකොට ඒ ලින්ක් එකෙන් ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට People's Bank Management Trainee Recruitment කියලා 2026 කියලා බලා ගන්න පුළුවන්. ඒකෙදි අපිට මෙතන පෙන්නනවා closing date එක මාර්තු 3 වෙනිදා කියලා. exam date එක තාම අප්ඩේට් කරලා නැහැ. ඒක ඉස්සරහට අප්ඩේට් කරයි. එතකොට මෙතනින් පෙන්නනවා application එක open වෙන්නේ පෙබරවාරි 15 වෙනිදා කියලා. කියන්නේ ඒක පටන් ගන්න. පෙබරවාරි 15 වෙනිදා අපිට apply කරන්න පුළුවන්. මෙතන තියෙනවා apply now කියලා බටන් එක. ඔයාලා apply කරන්න ඒ බටන් එක ක්ලික් කරන්න ඕනේ. apply කරන්න කලින් අපිට guide එකක් ගන්න ඕනේ නම් මෙන්න මෙතන තියෙන බටන් එක ක්ලික් කරලා PDF එක download කරගන්න පුළුවන්. ඒ PDF එකේ අපිට apply කරන්නේ කොහොමද කියලා guidance එකක් දීලා තියෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියට මේක online apply කරන්න කියලා. මේ විදිහට apply now button එක ක්ලික් කරගන්න. එතකොට මේ වගේ මෙන්න මේ page එකට redirect වෙනවා. මෙතන කියලා තියෙනවා අපිට application එකේ steps ටික. පළවෙනි එකේ අපි කරන්න ඕනේ mobile number එක, NIC එක, email address එක verify කරගන්න එක. ඊට පස්සේ අපිට තියෙනවා academic qualifications details දාන්න. ඊට පස්සේ personal information. ඊට පස්සේ mandatory declarations accept කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා application එකේ summary එක review කරලා බලන්න. ඊට පස්සේ අපේ payment එක කරන්න. මේ steps ටික තමයි අපිට fulfill කරන්න තියෙන්නේ. අපිට දැන් මෙතන මේ apply now කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන් ඉස්සරහට යන්න. එතකොට මෙන්න මේ වගේ ඔයාලට ඔයාගේ NIC එක enter කරන්න step පළවෙනි එක. NIC එක enter කරාට පස්සේ මෙන්න මේ verify NIC කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට මෙතන NIC verified successfully කියලා verify කරගන්න. step 2 විදිහට mobile number එක මෙතන ඔයාට type කරන්න ඕනේ. ඔයාගේ වැඩ කරන ඔයා පාවිච්චි කරන mobile number එක මෙතනට දාන්න. ඊට පස්සේ මෙන්න මේ send OTP කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාගේ මේ ඔයා මෙතන type කරපු phone number එකට digit 5ක OTP එකක් send වෙයි. ඒක බලලා මෙතන type කරන්න. ඊට පස්සේ verify OTP එක දෙන්න. මේ විදිහට. mobile verification එක කරාට පස්සේ email verification එකකින් මෙතන ඔයාගේ email එක type කරගන්න. email එක type කරලා කලින් කරා වගේම send OTP බටන් එක ක්ලික් කරන්න ඕනේ. email එක කියනවා මේ වගේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඒකේ එවන digit එක අපි මෙතන ඒ number එක type කරගන්න ඕනේ. ඊට පස්සේ verify OTP ක්ලික් කරන්න ඕනේ. අපි හරි successfully verify කරා නම් මේ විදිහට කොළ පාට වෙලා verify කියලා වැටෙනවා. මේ ටික verify කරගත්තට පස්සේ අපි continue to qualification කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊළඟට අපිට මෙතන අපේ qualification category එක select කරන්න තියෙනවා. ඔයාට තියෙන්නේ bachelor's degree එක first class එකක් හරි second upper එකක් හරි එකනම් ඔයාට මේ option එක click කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් bachelor's degree with postgraduate qualification නම් මේ option එක select කරන්න පුළුවන්. එහෙම නැත්නම් bachelor's degree with diploma නම් මේ option එක select කරන්න පුළුවන්. එහෙම නැත්නම් bachelor's degree with professional qualification නම් මේ option එක click කරන්න පුළුවන්. ඔයාලට අදාළ qualification category එක select කරන්න මෙතනින්
ඊට පස්සේ අපිට එනවා බැචලර්ස් ඩිග්‍රී එකේ ඉන්ෆෝමේෂන් ෆිල් කරන්න. අපි මේ හැම එකක්ම හරියට ෆිල් කරගන්න ඕනේ. මෙතන ඔයාගේ ඩිග්‍රී එකේ ඔරිජින් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒක ලෝකල් යුනිවර්සිටි එකක්ද ෆොරින් යුනිවර්සිටි එකක්ද කියලා. ඊට පස්සේ යුනිවර්සිටි එකේ නේම් එක මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඩිසිප්ලින් එක මොකක්ද කියලා සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලට තියෙන ෆස්ට් ක්ලාස් එකක්ද සෙකන්ඩ් ක්ලාස් එකක්ද කියලා සිලෙක්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ඩිග්‍රී පීරියඩ් එක සිලෙක්ට් කරන්න තියෙනවා. මෙතන ඔයාලගේ ඩිග්‍රී එකේ ඉෆෙක්ටිව් ඩේට් එක සිලෙක්ට් කරන්න තියෙනවා. මේ ඉන්ෆෝමේෂන් ටිකත් හරියට ෆිල් කරාම අපිට මෙතන GPA එකේ ඉන්ෆෝමේෂන් දාන්න ඕන. ඔයාලගේ GPA එක මෙතනට දාන්න. GPA එකක් දැම්මට පස්සේ මෙතන තියෙන continue to personal information කියන බටන් එක ක්ලික් කරන්න. මෙතන තියෙනවා basic informations, personal informations ටික ෆිල් කරන්න. මෙතන title එක select කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන full name එක දාන්න ඕනේ. කියන්නේ ඔයාගේ වාසගමත් එක්ක නම සම්පූර්ණ පුරවන්න. මෙතන full name එක පිරවුවට පස්සේ මෙතන initials එක name ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ මුල අකුරු ටික නම. ඊට පස්සේ මෙතන ඔයාගේ birthday එක fill කරන්න ඕනේ. ඊළඟට origin එක select කරන්න. ඊට පස්සේ obviously status එක select කරන්න. ඒ ටික fill කරාට පස්සේ අපේ contact informations දාන්න. මෙතන ඔයාගේ permanent address එක දාන්න ඕනේ. මෙතන අපේ address එක permanent address එක අපි දා ගන්න ඕනේ. address එක දැම්මම පස්සේ අපිට district එක select කරන්න තියෙනවා. මෙතන කියලා තියෙනවා select your residential district which you can produce DS4 certificate to prove your permanent residency. කියන්නේ ඔයාලගේ permanent residency එක prove කරන්න පුළුවන් district එක select කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන කියලා තියෙනවා alternate contact number එකක් දාන්න කියලා. ඒකට ඔයාලා අර කලින් enter කරපු mobile number එක නැතුව වෙන වැඩ කරන ඔයාලගේ ළඟම කෙනෙක්ගේ phone number එකක් දාන්න. අම්මගේ තාත්තගේ හරි අත්තගේ හරි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කොහේ හරි දැනටම වැඩ කරනවා නම් ඒ ඉන්ෆෝමේෂන්ස් තමයි මෙතන දාන්න තියෙන්නේ. employment information මේක applicable නම් විතරයි දාන්න ඕනේ. මොකද මේක optional. ඔයාලා දැන් කොහෙවත් වැඩ කරන්නේ නැත්තම් ඒ කොටස පුරවන්න ඕනේ නැහැ. ඊළඟට අපි කරන්න ඕනේ continue to exam center selection කියන බටන් එක ක්ලික් කරන්න. මේ section එක අපිට important information කියලා මෙතන දාලා තියෙනවා. ඒක කියලා තියෙනවා exam එක තියෙන්නේ exam center එක තියෙන්නේ කොළඹ කියලා. ඒ වගේම එක on site supervised written examination එකක් කියලා paper දෙකක් තියෙනවා. ඒ වගේම එක paper එකක් තියෙනවා. ඒක English language එකෙන් තියෙන්නේ English medium එකේ. English language paper එක English medium වලින් තියෙනවා. දෙවෙනි paper එක අපි candidate select කරන කැමති medium එකකින් ලියන්න පුළුවන් කියලා. එතකොට එකපාරක් අපි exam එක ලියන medium එක select කරාට පස්සේ ඒක වෙනස් කරන්න බෑ. මෙතන අපිට තියෙන්නේ අපි ලියන්න කැමති medium එක select කරගන්න. select කරගත්තට පස්සේ continue to declaration කියන බටන් එක click කරන්න තියෙනවා. page එකට ආවම අපිට declarations ටිකක් තියෙනවා. අපි මේ declarations ටික accept කරන්න තමයි තියෙන්නේ. පළවෙනි anti money laundering declaration එක, politically exposed person declaration එක, legal declaration එක, eligibility declaration එක. ඒ ටිකට ඔයාලට accept කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ continue to summary කියන බටන් click කරන්නයි තියෙන්නේ ඊළඟ step එකට යන්න. ඊළඟට එන්නේ අපි මේවා payment pending කියලා වැටෙනවා application summary එකට. ඒ කියන්නේ ඔයා fill කරපු තොරතුරු හරියටම හරිද කියලා බලාගන්න තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඔයා fill කරපුවා හරිද කියලා අපව පාරක් හොඳට බලන්න.
මුලින්ම application information ටික තියෙනවා. ඊට පස්සේ personal information ටික අපිට හරියට කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට education qualification ටික අපව හරියට කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට තෝරපු exam center එක medium selection එක කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ declarations ටික මේ විදිහට ඔක්කොම details ටික අපි හරියට fill කරලාද කියලා බලා ගන්න පුළුවන්. අපි මෙතනදී check කරගෙන යනකොට අපිට තේරෙනවා තේම අපි මොකක් හරි detail එකක් වැරදියට fill කරලා තියෙනවා කියලා අපිට පුළුවන් back කියන button එකෙන් ආපස්සට ගිහිල්ලා අපිට ඒක change කරන්න. කොහොම details ටික හරියට fill කරාද කියලා confirm කරගත්තට පස්සේ එතන තියෙන box එකට tick එක දාන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ proceed to payment කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ආට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒකෙදි අපිට කියනවා 2500 payment එකක් අපි කරන්න ඕනේ non refundable කියලා. මෙතන තියෙන proceed to secure payment කියන බටන් එක ක්ලික් කරලා අපිට payment එක කරන්න පුළුවන්. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේකට ඔයාගේ valid card details ටිකක් add කරලා payment එක කරන්න පුළුවන්. successfully payment එක කරලා පස්සේ මේ වගේ page එකක් අපිට පෙන්නනවා. payment successful කියලා මේ receipt එක අපිට පෙන්නනවා. අපිට පුළුවන් print receipt කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ save බටන් එක ක්ලික් කරලා මේ payment receipt එක save කරලා තියාගන්න. මේ විදිහට තමයි මහජන බැංකුවේ කළමනාකරන අභ්‍යාසලාභී තනතුර සඳහා හරි විදිහට අයදුම් කරන්නේ. මේ කියපු සුදුසුකම් ඔයාලට තියෙනවා නම් පරක්කු නොවි අදම අයදුම් කරන්න. වීඩියෝ එකේ ගැටලු මොනවා හරි තියෙනවා නම් පාලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔබ සුබ පතමින් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයෙත් මතක් වෙනවා අපිට subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලගේ හොඳ යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. තවත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙනවා.